ada sedikit indikator siapa tahu apa karena kita desa tapi apa yang kita lakukan para kalau siapa tahu kalau saat itu kita apa
පියවරක් කියලා තියෙනවා සිනමා ශිල්පීට මේ අදහස සාරංග අලුත් අත්දැකීමක් නමුත් මේ පරණ අත්දැකීම් ඔස්සේ තමයි මේ අලුත් අත්විඳීම පෝෂණය කරලා තියෙන්නේ. ඔව් ඇත්තටම මේක ටිකක් ලොකු අභියෝගයක්. මේක මගේ සිහිනය එළියට ආපු පළවෙනි අවස්ථාව. ඉතින් මට ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ විශාල අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මම සිනමාව ගැන අදහලා තියෙනවා. අදාළමින් ඉන්නවා. ඉතින් නමුත් ඇත්තටම අභියෝගාත්මක අවස්ථාවක් මේක. අපේ චිත්‍රපටය හදනකොට අපි හිතාගෙන ඉඳපු දේ නැවත චිත්‍රපටය කරලා ඒක එදිදක්වන්න ගියාම තියෙන එකයි ගොඩක් අත්දැකීම් අපි පසු කරා මම විශේෂයෙන්ම. ඒ ඇත්තටම මට ගොඩක් අය උදව් වුණා විශේෂයෙන් අස්තයියා හැමතිස්සෙම මාගේ පිටිපස්සෙන් ඉඳගෙන ලොකු සහයෝගයක් දුන්නා අපිට ෂූට් එකේ ඉඳලම මේ දක්වා මේක ගේන්න. අතරම ඔහුගේ තියෙන ධෛර්යය ඒ කැපවීම නිසා තමයි අද අපි මෙතන ඉන්නේ මම මෙතන ඉන්නේ කියලා හිතුවොත් මම නිවැරදි. සමහර විට චිත්‍රපටය හැදුව විතරක් නෙවෙයි ප්‍රදර්ශනය කිරීමේදී විශාල අවස්ථාවක් තිබුණේ නැවුම් අත්දැකීමක් මේ සිනමාවත් එක්ක අත්‍යවශ්‍ය ගන්න දැන සහ මේක තිරගත වෙන්න පටන් ගන්න මොහොතේ සිට දැන් කියන්නේ ඔබේ හිතේ තියෙන දේ කල්පනා චිත්‍රපටයේ සාරංග මෙලිසයිගේ පළවෙනි නිර්මාණයේදී මට කතා කරාම කල්පනා මෙහෙම ස්ක්‍රිප්ට් එකක් තියෙනවා මේ වැඩේ අපි කරන්න ඕනේ කියලා දෙනවනේ මතක් කරන්න දෙනවනේ ඒක නම් දෙනවා කෝල් එක ස්ක්‍රිප්ට් එක කියවලා ඉන්න කියලා සහ විශේෂ මතක් කරන එකේ ප්‍රෝඇක්ටර් ඉන්නේ මම ශේෂ්ත්‍රයට ආවත් එක්ක මම හම්බුන මගේ මිතුර රවීන් අයියා. ඉතින් ඒකත් එක්ක මම කල්පනා චිත්‍රපටය බාරගෙන මගේ තුන්වෙනි චිත්‍රපටය. ඉතින් මම හරිම ආසාවෙන් කරපු වැඩක් මතක් කරන්න ඕනේ හැමෝටම. මොකද මේකේ ලොකු රංගන ශිල්පීන්ගේ ජ්‍යෙෂ්ඨයෝ රසක් ඉන්නවා. ඒ වගේම අපේ යාළුවෝත් ඉන්නවා. අපිත් එක්කම ශේෂ්ත්‍රයට ඇවිල්ලා මේ වීඩියෝගේ ඒ රසකට ගමන යන. ඒ වගේම අපේ ක්‍රූ එකම මතක් කරනවා. ඒ හැමෝගේ මහන්සිය තමයි මේ විදිහට අපි දැන් චිත්‍රපට ගන්න බැරි ස්ක්‍රීන් එකේ ලස්සන කතාවක්. ඉතින් මම ආසාවෙන් වැඩ කරා. ඒ වගේම ඒ හැමෝටම thank you රවීන අයියේ, සාරංග අයියේ, දෙනුවන් අයියේ. ඒ වගේම සීෆ්ලික්ස් බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඔදින මොකක්ද ඔබ චිත්‍රපට කීපයකට අහපෑවා මේ ඉස්සෙල්ලාම ක්ෂේත්‍රයේ දෙයකට නැත්තම් මේ පළවෙනි ශ්‍රී ලංකාවේ ඉදිරියට වෙන අවස්ථාවද මේක තමයි තුන්වෙනි චිත්‍රපටය. පළවෙනි වතාවට රංගනයේ දායකෝනේ ශිවසාගරේ කියලා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන කතා කරමු. දැන් වැඩ කටයුතු අමර වෙලා දිනුණයගේ වතුරක දිනුණයගේ ලොකු අමාරු කාලයක් අද වුණා බවගේ ටිකෙත් මොකද එයා තමයි අපි හැමෝම සම්බන්ධ කරගෙන මේ වැඩේ අරගෙන ගියේ. ඉතින් අපේ සාරංග අයියා තමයි මට ටෙලිවිෂනේ ඉස්සල්ලාම පෙනී ඉන්න අවස්ථාව හදලා දීලා මාව වෙනම තලයකට ඔස්වා දීපු අධ්‍යක්ෂකවරු ටෙලිවිෂන් එකේ. ඉතින් මේ බැඳීම මේ ගෞරවය ඒ ආදරය හැමදාටම ඒ විදිහටම දිනනවා. ඉතින් ඒ කතාන්දරය සෑහෙන කාලයක් ගියාට පස්සේ එක දණකදී සාර්ථකයි මම කියනවා මල්ලි ඔන්න මගේ පළවෙනි චිත්‍රපටය වම් කරන්න යනවා මට ඒකට ඔයාව අවශ්‍යයි කියලා. ඒක ඉතින් අහන්න දෙයක් නෑ. සාරංග අයියා වෙනුවෙන් මම දෙයක් කරලා කරන්න කොහොමද සාරංග කෙනෙක්. මොකද සාරංග අයියා මුලලා කරපු සමහර නිර්මාණ ගොඩක් නිර්මාණවලදී මට ඉතාම හොඳ ආදරයක්, අවධානයක්, ආකර්ෂණයක් වුණ සමාජයෙන් මගේ ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබුණා. ඉතින් මගේ ජීවිතේට තම වටින කිසිම දේවල් ගොඩක් මට ලැබෙන මූලික වුණු චරිතයක් තමයි මට සාරංග මිනිස්මත් නැගිලා කියන්නේ. ඉතින් මම ගොඩක් සතුටුයි සාරංග අයියට එයාගේ පළවෙනි සිනමා නිර්මාණයේදී ඒකෙදිත් මතක් වුණ එක ගැන. ඉතින් ඊට පස්සේ මම මේකට කැමති දුන්නේ සහ ඒකේ චරිතය මගේ චරිතය රූපණය කළේ. ආයිබෝන් කල්පනා චිත්‍රපටයේ ඒකේ පාදිකවල විදිහට රංගන ශිල්පියෙක් විදිහට මේ විදිහකට මට මේක සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණා.
ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ නිෂ්පාදකතුන් දෙපළ අසුත් ප්‍රෝග්‍රෑම් මහත්මයා සමග ජයවීර අයපතිපයි තමත් ගෞරවයෙන් ආදරෙන් නිවිලා ඉදිරිපත් කරනවා. සාරංගවත් මාවත් විශ්වාස කරලා මුල්‍යමය වශයෙන් මේ වෙනුවෙන් ලොකු මුදලක් ඉන්වෙස්ට් කරා. ඉතින් මගේ සහෝදරයන් වෙනවා අතටම නමුත් ඔවුන් මාව දැඩිව විශ්වාස කරලා මේ රටේ මේ වගේ ආර්ථිකමත්ම පවතින කාලෙකදී ලංකාවට ඔස්ට්‍රේලියන් ඩොලර්ස් විතර ලංකාවට මේ ගැටුම ලොකු ආයෝජනයක් ඇති සිෆ්ලික්ස් ආයතනය සිනමාවේ ප්‍රගමනය වෙන්නේ. ඉතින් දැඩිව අපි විශ්වාස කරා අපි නිර්මාණයක් කරා ලංකාවේ ඉන්න ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් එක්සත් විදින සාරංග මෙන්ඩිස් මුලින්ම මතක් කරන්න ඕනේ ලංකාවේ ටෙලිවිෂන් කලාවේ කරුණ ලක්ෂය සාරංග මෙන්ඩිස් සාරංගට එක්කියාව තිබුණා ලක්ෂයට රූප ලෝකෙට පෙන්වන්න එයා අවුරුදු 10ක් ඒ ගාමිකකින් ඒක ලෝකෙට පෙන්වුවා. ඉතින් එයාගේ ඊළඟ පිළිවෙල එයා හරියටම තිබ්බ කියලා කියන්න පුළුවන්. ඉතින් මේකේ නන්නයින් දායකත්වය ලබා දුන්නු අපේ සහායක ජයන්ත production manager Sahan, camera Sumit, unit එක ඒ වගේම keyboardsලා එතන රසික makeup artist editor පසාන් අනුෂ්ක මේ සිල්වෙන අපි තමයි ගෞරවයෙන් ආදරෙන් සිහිපත් කරනවා මේ වැඩේ මෙතෙන්ට ගේන්න අවසන් කරන්න මේ දායකත්වයේ ඊට අමතරව සාරංග ප්‍රෙස් එකේ කිව්වා වගේ ෆිල්ම් එකක් කියන්නේ නිකන් කරලා අතාරින්න එකක් නෙමෙයි. ෆිල්ම් එකක් කියන්නේ දෙයියන්ගේ කැමැත්ත. මොකද මේක සබහාදාමත් එක්තරා විදිහකට බලපානවා. අපිට වැස්සම මාස 8ක පරක්කවත් කරා මේකේ එක සීන් එකක් ෂූට් කරගන්න බැරුව. ඉතින් අවුරුදු දෙක කාලයක් අපි ගත කරා මේක ඊට පස්සේ ඉවර කරගන්න. ඉවර කරගත්තාන් පස්සේ මේක ප්‍රචාරණ මණ්ඩලයකට දාගන්න. ඒවට සෑහෙන කාලයක් අපි මහන්සිලා ප්‍රේක්ෂකයන් හමු වෙලා ඊට පස්සේ අපි මේක ප්‍රචාරණ කටයුතු සඳහා මාර්කටිං වලට අපි සේරංගලව හම්බ වෙනවා. සේරංගල ලංකාවේ ජනප්‍රිය දක්ෂ පිරිසක් මේ සේරංගල කණ්ඩායම සිනස්පත් අපි උදාදී මම මේනකයි අපි කට්ටිය එකතු වෙලා මේ නිර්මාණයේ සාරංගදී අනුගමනය අසිතයගේ අනුගමනය නැතුව වගේම ඇන්ටනය මතක් කරන්න ඕනේ. ඇන්ටනය අපි මේ සීලෝ මාධ්‍ය සම්බන්ධීකරණය කරලා දුන්නා. අද අපගේ ජීවිතේ තාම වැදගත් දවසක් මගේ සිනමා ජීවිතේට තාම වැදගත් දවසක්. මොකද මේ මාධ්‍ය හමුව මගේ ජීවිතේ මේ සිනමා කවුවෙක් විදිහට මම සම්බන්ධ වෙනවා. මම නළුවෙක් විදිහට සම්බන්ධලා තියෙනවා. මේ සිනමා කවුවෙක් කරපු මේ නිර්මාණය මම කවදාවත් අමතක කරන්නේ නැහැ. මගේ අවුරුදු 15 ඉස්සක මගේ මිත්‍රයා සාරංගත් එක්ක මට මේ ගමනම යන්න පුළුවන් වීම එයා මගේ ටෙක්නාට් ටීම් මගේ ගොඩ දැම්මා. මොකද මම මයිකි චරිතයේ මුළු ලංකාවටම එයා මාව හඳුන්වලා දුන්නා. ඒ වගේම සිනමාවටත් මාව හොඳ විදිහට හඳුන්වලා දුන්නා. ඒ වගේම නිෂ්පාදකවරයෙකුත් කළා එක පැත්තකින් මගේ අයියලා සාරංගලට කළා. ඉතින් මගේ ජීවිතය අද බොහොම වැදගත් දවසක්. ඉතින් සුබපතනවා අපේ නිර්මාණයේ එන්න දහස් වෙනනම් බලන්න ලංකාවේ සිනමාන 100ක අපි මේක පෙන්නනවා. ඉතින් මේක තමයි මේ යුගයේ කවුරුන් ලක්ෂයක් විතර මම හිතන්නේ. ඉතින් තෙරුවන් සරණයි දීපිටයි හැමෝටම එන්න කල්පනා බලන්න අපි ලංකාවට හොඳ සිනමාවක්